Hi, ඉතින් මම අද කතා කරන්නේ Pixel Lab app එක use කරලා මෙන්න මේ විදිහේ quality thumbnail එකක් කොහොමද විනාඩි 5ක් ඇතුළත වගේ පොඩි කාලයක් ඇතුළත ඩිසයින් කරගන්නේ කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව යන් වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මේක ඩිසයින් කරන්නේ කියලා. කරන්න thumbnail එක ඩිසයින් කරන්න. ඉතින් මේක මේ හතරවෙනි එකට ගිහිල්ලා from gallery එකට ගිහිල්ලා ඔයාලට background photo එකක් add කරන්න පුළුවන්. නැත්නම් මේ image කියන එකෙන් පල්ලෙහාට ගිහිල්ලා ඔයාලට කැමති background photo එකක් add කරගන්න පුළුවන්. දැන් මම background photo එකක් add කරන් දෙන්නේ. ඉතින් මේ තුන්වෙනි එකට ගිහිල්ලා import කියන එකට ගිහිල්ලා මගේ gallery එක open කරගන්නවා. ඉතින් මෙතනින් මම අද මොකක් හරි project එකක් add කරගන්නවා. ඉතින් මම දැන් මේක add කරගෙන 16:9 size එකට හදා ගන්නවා. හරි ඉතින් මම මේ size එක දැන් ටිකක් ලොකු කරගෙන rotate කරගන්නවා. ඊළඟට මේ stroke කියන එකට ගිහිල්ලා මේ yellow color එක select කරලා ඒක ටිකක් වැඩි කරගන්නවා. ඊට මේ shadow එකටත් ගිහිල්ලා yellow color එකම select කරලා මේ blur එක උඩරින් වැඩි කරගන්නවා. හරි ඊළඟට මේකේ ටෙක්ස්ට් එක ටයිප් කරගන්න ඉන්නේ. දැන් මම දැන් මෙතන ටයිප් කරගන්නවා හදමුද කියලා. හරි ඊට පස්සේ මේ ස්ටයිල් කියන එකට ගිහිල්ලා බ්‍රවුස් කියන එකට ගිහිල්ලා මම හදාගත්ත එකක් මෙතන ටයිප් කරගන්නවා. ඊට පස්සේ ඒකේ සයිස් එක වැඩි කරගන්නවා. හරි ඒකේ size එක හදාගෙන මම type කරගන්නවා මේ විදිය කියලා. මේ විදියට කියලා type කරගන්නවා. හරි ඊට පස්සේ ඒකටත් අපි මේ browse කියන එක ගිහලා මම හදාගත්ත එකක් add කරගන්නවා. ඉතින් මම ඒකට මේක add කරගන්නවා. හරි ඉතින් මම මේ විදිහට කියලා ටයිප් කරගත්තා. දැන් මට තියෙන්නේ මේකේ thumbnail කියන එක ටයිප් කරගන්න. ඉතින් මම මේක දැන් සිංහලට ඉංග්‍රීසි වලින් thumbnail හරි දැන් මම මෙතන ටයිප් කරගන්නවා thumbnail කියලා. හරි ඊට පස්සේ මෙතනින් done දෙනවා. ඒකටත් මම add කරගත්තා يعني grand browse browse එකට ගිහිල්ලා මෙන්න මේවා එකක් add කරගන්නවා. මේක size එක හදා ගන්න ඕනේ. ඉතින් මේ thumbnail කියන මම ටිකක් පහළට අරන් ගිහිල්ලා තව text එකක් type කරගන්නවා. හරි ඊට පස්සේ මෙතනින් අපි type කරගන්න ඕනේ ලස්සන කියලා. ඉතින් මම මේ විදිහට එකක් type කරගත්තා. ඒකටත් අපි ස්ටයිල් එකට ගිහිල්ලා browse එකට ගිහිල්ලා මම හදාගත්ත එක add කරගන්නවා. හරි ඒකත් හරි size එකට හදා ගන්න ඕනේ. හරි ඉතින් මේ විදිහට type කරගත්තා. ඉතින් මම දැන් මෙතන thumbnail එකක් කියලා type කරගන්න ඕනේ. හරි ඒ ටෙක්ස්ට් එකක් හදාගත්තා. ඒකයි මේ yellow color ටෙක්ස්ට් එක add කරමු. හරි දැන් අපි මේ විදිහට type කරගත්තා. ඉතින් මේ තුන්වෙනි එකට ගිහලා ඊට පස්සේ මේ shape කියන එක open කරගෙන shape එකක් හදා ගන්න ඕනේ. ඉතින් ඒක මේ විදිහට හදා ගන්න පුළුවන්. ඊට මේ රවුම පොඩි කරගෙන හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේක මේ විදිහට හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේකේ blur එක වැඩි කර ගන්න ඕනේ. blur එක වැඩි කරගෙන මේක ටික size එක ලොකු කරගෙන මේකේ කොපි ටිකක් ගන්න ඕනේ අපි දැන්.
හරි ඊට පස්සේ මේ පොත් වගේ අයිකන් එක ගිහිල්ලා මේ ටික මේ ඒ වගේම පල්ලෙහාට මැච් කරගන්න ඕනේ. හරි ඉතින් මේ විදිහට තමයි අපි ෆෝන් එකේ ලේසියම පොඩි කාලයක් ඇතුළත thumbnail එක ඩිසයින් කරගත්තේ. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ icon එක ක්ලික් කරලා save as image කියන එක දීලා save to gallery කියන එක ක්ලික් කරන්න. එතකොට මේ image එක ඔයාගේ mobile එකේම save වෙනවා.